ට්‍රේඩ් එකක් ගන්න කලින් පොඩ්ඩක් chart එක දිහා බලලා මේ ට්‍රේඩ් එක ගන්න හොඳද කියලා ඒ වෙලාව හොඳද කියලා බලන විදියක් මම පෙන්නන්නම්. ඒකට අපිට ඉන්ඩිකේටරයක් ඕනේ. ඉස්සෙල්ලම මේ විදියට chart එකට යන්න. chart එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ball කියලා. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ ball කියන එක උඩ ටච් කරන්න. එතකොට මේ ඉන්ඩිකේටරේ වැටෙනවා. මේකෙන් අපි කොහොමද මේ chart එකේ මේ ඉස්සරහට මිල වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලාගන්න කිව්වොත් මේ මිල වැඩි වෙන්න හරි අඩු වෙන්න හරි කලින් මේ බෝල් කියන ඉන්ඩිකේටරේ මේ ලයින් තුනක් තියෙනවනේ. මේ ලයින් තුන එකට ලං වෙනවා. මේ තියෙන්නේ ලං වෙලා. මෙන්න මෙහෙම එකට ලං වෙලා ඊට පස්සේ එක කැන්ඩල් එකක් කොළ පාට එකක් වෙන්න පුළුවන්. උඩට යනවා නම් කොළ පාටනේ. උඩට යන මෙන්න මේ කොළ පාට කැන්ඩල් එක මේ ලයින් එක කපාගෙන යනවා. ඒ කියන්නේ මේ උඩට තියෙන කහ පාට ලයින් එක කපාගෙන මෙහෙම උඩට යනවා. අන්න එහෙම එකක් උඩට ගියාම බයි කරන්න. එහෙම බයි කරාම මේ විදියට අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් එහාට මාකට් එක ගොඩක් දුරට අප් වෙන්න තමයි බලන්නේ. දැන් එතකොට මේ ලං වෙලා මේ තියෙන්නේ මේ කැන්ඩල් එක මේ යට තියෙන දම් පාට ලයින් එක කපාගෙන පල්ලෙහාට යනවා. අන්න එහෙම පල්ලෙහාට ගියාම අපිට පුළුවන් සේල් කරන්න. හැබැයි මේක ෆියුචර්ස් වලනේ සේල් කරන්න පුළුවන්. අපි දැන් බයි කරන එකනේ ස්පොට් එකේ කරන්නේ. එතකොට හැමතිස්සෙම බයි කරන්න තියෙන අවස්ථාව තමයි බලන්න ඕනේ. දැන් මෙතන සේල් කරා නම් ෆියුචර්ස් වල ගොඩාක් දුරට යනකම් මේක ඩවුන් තමයි යන්නේ. අන්න එහෙමයි මේ chart එකේ මේ ඉස්සරහට වෙන දේ මේ ඉන්ඩිකේටරේ පාවිච්චි කරලා මේ බලාගන්නේ. දැන් මෙන්න මෙතන තියෙනවා බයි කරන්න හොඳ අවස්ථාවක්. මේ ලයින් තුනම එකට ලං වෙලා තියෙන්නේ. මේ උඩ ලයින් දෙක ලං වෙලා තියෙන එකට. එතකොට මේ උඩ ලයින් එක කපාගෙන කොළ පාට කැන්ඩල් එක උඩට ගිහින් තියෙනවා. උඩට ගියාම තමයි අපි බයි කරන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ ඊට පස්සේ එතන ඉඳලා දිගටම chart එක අප් වෙලා තමයි තියෙන්නේ. දැන් මේ හරිය ගත්තොත් මේ ලයින් තුන එකට ලං වෙලා තියෙන්නේ. මේ ලං වෙලා. දැන් මෙහෙම ලං වෙලා තියෙද්දි මේ ලයින් එක කපාගෙන කැන්ඩල් එකක් පල්ලෙහාට ගියොත් අපිට පුළුවන් මේක සේල් කරන්න. ඒ වගේම තමයි මෙන්න මෙතන ගත්තොත් මේ ලයින් එක තුන එකට ලං වෙලා මේ ලයින් එක කපාගෙන කැන්ඩල් එකක් උඩට ගියා අපි බයි කරන්න පුළුවන්. අපිට බයි කරන්න පුළුවන් මේ විදියට. මේ විදියට අපිට වෙන chart එකක් උනත් දාන්න බලන්න පුළුවන්. අපි නිකන් මාස්ක් කියන එක බලමු. මාස්ක් කියන එකේ ගත්තොත් මෙන්න මේ ලයින් තුන එකට ලං වෙලා මේ ලයින් එක කපාගෙන කොළ පාට එකක් උඩට ගිහින් තියෙනවා. එතකොට අපිට පුළුවන් බයි කරන්න. හැබැයි ඒක වැඩි දුරක් ගිහින් නැහැ. එතකොට ආයෙ පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. මේක ආයෙ උඩට යන්න පුළුවන් ගොඩක් දුරට. ඒ විදිහට මේ අපිට බලා ගන්න පුළුවන් මේ ඉස්සරහට වෙන දේ ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. අපි නිකන් ගමුකෝ ටොන් කියන coin එක. ටොන් එකේ මොකද වෙලා තියෙන්නේ කියලා බලමුකෝ. ටොන් එකේ මෙන්න මෙතන ගත්තොත් මේ ලයින් තුන එකට ලං වෙලා තියෙන්නේ. ලයින් තුන එකට ලං වෙලා මේ රතු පාට කැන්ඩල් එක කඩාගෙන ගිහින් තියෙනවා. මේ ලයින් එකේ කපාගෙන ගිහින් තියෙන යටට. එතකොට තමයි අපි සේල් කරන්නේ. එතකොට දැන් මේ ලයින් තුන ආයෙත් එකට ලං වෙලා තියෙන මේ හරියද. එතකොට මේ ලයින් එක කපාගෙන උඩට කොළ පාට කැන්ඩල් එකක් ගිහින් දෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි අපි බයි කරන්නේ. එතකොට එහෙම අවස්ථාවක බයි කරාම මේ ඊළඟ දවසේ ඉඳලා ප්‍රොෆිට්. කියන්නේ ඊළඟ දවස් 2 3 4 ඉඳලා හරි ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් ඉක්මනින්ම.